දශක ගණනාවක් මේච්ඡත්වයේ රුදුරු බව තුලින් ලේ පිපාසිතව දරුවන්ට දෙමාපියන් අහිමි කළ ඒ බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදයේ පරාජයට පත්වායින් පසුව එහි අග්‍රගණ්‍ය ප්‍රතිඵලයක් ලෙස යාපනයේ කලපුව මත ඉදිවුණු සංගුපිටිය පාලම ජාතිවාදයේ පසෙකලා මනුස්සත්වයේ අගය කළ සර්වකාලීන ස්මාරකයකි. යුද්ධයෙන් පසු දියත් වූ උතුරු වසන්තය මහා සංවර්ධන සංග්‍රාමය දේශපාලන සටන් පාඨවලින් ඔබට ගොස් උතුරේ ජනතාවට ගෞරවනීය ජීවිතයක් සහ සංවර්ධනයේ අරුණෝදය උදා කිරීමට සමත් විය. අතීතයේ ත්‍රස්තවාදී උපාය මාර්ගයන් විසින් සංගුපිටිය කලපු බැම්ම පුපුරවා හැරියේ උතුරේ ජනතාව දකුණේ සහ ලෝකයේ හුදකලා කිරීමේ අරමුණිනි. ජාතිවාදී බෙදුම් උත්සන්න කරමින් මනුස්සත්වයේ මං අහුරා තිබූ ඒ යුගයේ නිමා කරමින් උතුරු වසන්තයේ හරහා සංගුපිටිය පාලම ඉදිවීම හුදෙක් භෞතික සංවර්ධනයක් පමණක් නොවේ. එය ජාතිවාදයේ මුළුමනින්ම බැහැර කළ ජාතීන් අතර අන්‍යෝන්‍ය විශ්වාසයේ ගොඩනැගූ හදවත් යාකරන පාලමකි. මුහුදු දින් මලකඩ නොකන විශේෂ වාහනේ තාක්ෂණය භාවිතා කරමින් මීටර් 280ක දිගින් යුතුව මෙම පාලම ඉදිවිය. එදා දවස පුරා මහා වටයකින් යාපනයට ගිය උතුරේ ජනතාවට අද කිලිනොච්චියේ සිට විනාඩි කිහිපයකින් යාපනයට ළඟා වීමට සංගුපිටිය මඟ පෑදුවේය. උතුරේ දීවර ජනතාවගේ කරදිය අස්වැන්නත් ගොවි ජනතාවගේ එළවලු පළතුරු සහ ලුණු අස්වැන්නත් කිසිදු බාධාවකින් තොරව දකුණේ වෙළඳපොළට ගලා ආවේය. දකුණේ සංචාරකයන් උතුරේ සුන්දරත්වයේ නැරඹීමට සංගුපිටිය හරහා ඇදී යද්දී උතුරේ ආර්ථිකය ශක්තිමත් විය.